ආයිබෝවන් මම අද කතා කරන්නේ මිනිසුන් සමග කාන්තාවක් ලෙස ඵලදායී ලෙස කටයුතු කිරීමට දැනගත යුතුම කරුණු කිහිපයක් ගැන. අපි බලමු මේ මොනවද කියලා. මිනිසුන් සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඉවසීම, අවබෝධය සහ හොඳ sannivedana කුසලතා අවශ්‍ය වේ. ඔබේ අන්තර්ක්‍රියා වැඩි දියුණු කිරීම සඳහා ප්‍රධාන උපාය මාර්ග කිහිපයක් මෙන්න. අංක 1. sannivedana කුසලතා වැඩි දියුණු කරන්න. ක්‍රියාශීලීව සමන් දී අව්‍යාජ උනන්දුවක් දක්වන්න. පැහැදිලිව හා ගෞරවනීයව කතා කරන්න. ධනාත්මක ශරීර භාෂාව භාවිතා කරන්න. අංක 2. විවිධ පෞරුෂයන් තේරුම් ගන්න. සමහර අය මිත්‍රශීලී වන අතර අනෙක් අය දුෂ්කරය. ඒ අනුව ඔබේ ප්‍රවේශය සකස් කර ගන්න. අංක 3. ගැටුම් සංසුන්ව කළමනාකරණය කරන්න. සංසුන්ව සිටින්න සහ චිත්තවේගීව ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න. දොස් පැවරීමට වඩා විසඳුම් කෙරෙහි අවධානය යොමු කරන්න. අවශ්‍ය නම් පසුපසට ගොස් පසුව සංවාදය නැවත බලන්න. අංක 4. සෞඛ්‍ය සම්පන්න සීමාවන් සකසන්න. අන් අය ඔබෙන් ප්‍රයෝජන ගැනීමට ඉඩ නොදෙන්න. වරදකාරී හැඟීමකින් තොරව නැහැ කියන්නට ඉගෙන ගන්න. ඔබේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දෙන්න. අංක 5. sannivedanaya සහ ගෞරවය පෙන්වන්න. ඔවුන්ගේ දෘෂ්ටි කෝණය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබට සැලකිය යුතු ආකාරයට මිනිසුන්ට සලකන්න. අංක 6. විශ්වාසයෙන් නමුත් කරුණාවෙන් සිටින්න. සියලු අන්තර්ක්‍රියාවලදී ආත්ම ගෞරවය පවත්වා ගන්න. විවිධ වර්ගයේ පුද්ගලයන් ඵලදායී ලෙස හසුරුවන්නේ කෙසේද කියලා අපි දැන් බලමු. ඉතින් මෙන්න මෙහෙමයි. අංක 1. දුෂ්කර මිනිසුන්. සංසුන්ව සිටින්න. දුෂ්කර මිනිසුන් සමග කාන්තාවක් විදියට ඔබ ගනුදෙනු කිරීමේදී සංසුන් වන්න. ඔවුන්ගේ නිෂේධාත්මක බව පෞද්ගලිකව නොසලකා හරින්න. ඔවුන්ගේ හැඟීම් පිළිගන්න. නමුත් ස්ථීර සීමාවන් සකසන්න. ගැටලු වලට වඩා විසඳුම් වලට සංවාදය යොමු කරන්න. අංක 2. ඍණාත්මක පුද්ගලයන්. පැමිණිලි කරන්නන් අශුභවාදීන්. ඔවුන්ගේ නිෂේධාත්මක බව ඔබ අවශෝෂණය කර ගැනීමෙන් වළකින්න. ධනාත්මකව සිටින්න. සංවාදයේ නිර්මාණාත්මක දෙයකට මෘදු ලෙස මාරු කරන්න. ඔවුන් ඔබේ ශක්තිය වැය කරන්නේ නම් ඔවුන් සමග ගත කරන කාලය සීමා කරන්න. අංක 3. මිනිසුන් ඔබව පාලනය කිරීම. ස්ථීරව සිටින සහ පැහැදිලිව සීමාවන් සකසන්න. ඔවුන්ට ඔබ වෙනුවෙන් තීරණ ගැනීමට ඉඩ නොදෙන්න. ආක්‍රමණශීලී නොවි විශ්වාසයෙන් හා ස්ථීරව සිටින්න. අංක 4. කෝපාවිෂ්ඨ හෝ ආක්‍රමණශීලී පුද්ගලයන්. එයාලා සමග ගනුදෙනු කිරීමේදී ප්‍රථම සංසුන්ව සිටින්න. ඔවුන්ගේ කෝපයට ගැලපෙන්න යන්න එපා. බාධා නොකර සවන් දෙන්න. පසු සංසුන්ව ප්‍රතිචාර දක්වන්න. අවශ්‍ය නම් කලබල වීම වළක්වා ගැනීම සඳහා ඉවත්ව යන්න. අංක 5. හැසිරවීමේ පුද්ගලයන්. ඔවුන්ගේ උපක්‍රම හඳුනා ගන්න. වර්ධකාරීත්වය ඇති කිරීම, වින්දිතයා ලෙස රඟපාන්න, අන්න ආදී ඒ වගේ පුද්ගලයන් හඳුනා ගන්න. ඔබේ තීරණවල ස්ථීරවම සිටින්න. ඔවුන්ට ඔබව පාලනය කිරීමට ඉඩ නොදෙන්න. අසාධාරණ ඉල්ලීම් ආචාරශීලීව ප්‍රතික්ෂේප කරන්න. අංක 6. ඊර්ෂ්‍යා සහගත හෝ තරඟකාරී පුද්ගලයන්. මෙයාලා සමග ගනුදෙනු කිරීමේදී ඔබ ගැන විශ්වාසයෙන් සිටින්න. ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ඔබට බලපෑම් කිරීමට ඉඩ නොදෙන්න. අනවශ්‍ය තරඟකාරීත්වයට නොයන්න. ආතතිය සමනය කිරීම සඳහා සුදුසු විට ඔවුන්ට ප්‍රශංසා කරන්න. අංක 7. ඕපාදූප කියන්නන් සහ විෂ සහිත පුද්ගලයන්. ඕපාදූප වලට සම්බන්ධ වීමෙන් වළකින්න. මාතෘකාව වෙනස් කරන්න හෝ සංවාදයෙන් ඉවත්වන්න. ඔවුන් වටා පෞද්ගලික දේවල් පෞද්ගලිකව තබා ගන්න. අංක 8. විශ්වාස කළ නොහැකි හෝ කම්මැලි මිනිසුන්. පැහැදිලි අපේක්ෂාවන් සහ කාල සීමාවන් සකසන්න. ඔවුන් තම වචනේ රකින්නේ නැත්නම් පසු විපරම් කරන්න. ඔවුන් ඔබව දිගින් දිගටම අධෛර්යමත් කරන්නේ නම් ඔවුන් මත විශ්වාසය නොතබන්න. මිනිසුන් සමග ඵලදායී ලෙස කටයුතු කිරීමට ඔබ දක්ෂ වන්න.